හැම පොය දවසකම මේ නිවන්තේදී පන්සලේ තියෙනවා මේ සූත්‍ර සාකච්ඡාවක්. ඒ සූත්‍රයක් අරගෙන හාමුදුරුවෝ ඒක සාකච්ඡා කරනවා. මගේ යාළුවෙකුත් ඉන්නවා. ඒ දෙන්නත් එක්ක නිකන් අර ධර්ම සාකච්ඡාවක් වගේ තමයි යන්නේ. මොකද ජීවිතේට වැදගත් ගන්න පුළුවන් දේවල් ගැන තමයි ඩිස්කස් කරන්නේ. දැන් ගියේ පොයිට ඩිස්කස් කරේ අදිස්ථානය ගැන. හරිද? අදිස්ථානය කියන්නේ හරියට හදාගන්නත් මාර වැදගත්. නිකම් අපිට අරමුණක් තිබ්බ කියලා වැඩක් නැහැ. අදිස්ථානෙට දේවල් තුනක් තියෙනවා. එකක් තමයි ඔයාට මොකක් හරි හොඳ අදිස්ථානයක් තියෙනවා හිතන්නකෝ. ඒ ලෙවල් පාස් වෙන්න හරි කැම්පස් යන්න හරි මාර මොටිවේෂන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ හොඳ අදිස්ථානයක් තියෙනවා නම් ඒකත් එක්ක තියෙන්න ඕනේ අනුකම්පා සහගත සිතුවිල්ල. ඒ කියන්නේ දැන් ඔයා ඒක කරද්දි කාට හරි සිතක් සැලසෙනවා. හොඳ දෙයක් සමාජයට කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම උනා ටියුෂන් එක ගොඩ දා ගන්නවා කියන අරමුණින් කරද්දි අනිවාර්යෙන් හිතනවා මේකේ සමාජයට දෙයක් වෙන්න ඕනේ. ළමයින්ට දෙයක් වෙන්න ඕනේ. උන් කවදාද ගොඩ යන්න ඕනේ. අන්න එහෙම තියෙනවා. දැන් ඔයත් ඒ ලෙවල් ඒ තුන දාන ටාගට් එකට ගියොත් කැම්පස් වල ටාගට් එකට ගියොත් ඔයාගේ අනිවාර්යෙන් එහෙම ටාගට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා විතරක් තනියෙන් ගොඩ යන්න නෙමෙයි. අම්මා තාත්තලා බලන්න පරම්පරාවක්ම ගොඩ දා ගන්න මානසිකත්වයෙන් තමයි ඔයා වැඩ කරන්නේ. එහෙම වෙන්න ඕනේ අදිස්ථානයේ පළවෙනි එක. ඒ කියන්නේ මොකක් හරි එහෙම අනුකම්පා සහගත සිතුවිල්ලක් තියෙනවා. දෙයක් කරනවා. පවුල පිටින්ම ගොඩ යන්න මේ ගේම ගහනවා. හරිද? එතනින් පස්සේ සාර්ථක කරගන්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙනවා. ඊගාගේ තමයි ඒකට උපක්‍රමශීලී වැඩ කරන්න ඕනේ. මයින්ඩ් මැප් හදනවා නම් ඒව හදන්න ඕනේ. PPWs කරන්න ඕනේ. ඊට පස්සේ ස්පීච් ටෙස්ට් වලට නිතර ලියන්න ඕනේ. ඒවා ලකුණු ටික ගන්න ඕනේ. තමන්ම ෂෝට් නෝට් හදන්න ඕනේ. පාඩම් කරන එක එක ටෙක්නික් තියෙනවා. ඒවට තමන් වැඩ කරන්න. ඒක තමයි ලකුණු ටික හැදෙන්නේ. තුන්වෙනි එක අදිස්ථානයේ කවදාවත් වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒ අරමුණ කවදාවත් වෙනස් වෙන්න විදිහක් නැහැ. නොසලී තියෙන්න ඕනේ. අනිවාර්යෙන් කැම්පස් යනවා නම් ඒක එහෙමම තියෙන්න ඕනේ. සමහර අය එහෙමනේ පටන් ගන්න හිතන් ඉන්නේ කැම්පස් යනවා කියලා. ටිකක් කල් යද්දි ඒ කැම්පස් මේ යන්න ඕනේ එකක් කියලා එකක් නැහැ. නිකන් B3ක් C3ක් දාලා පාස් වෙනවා. ඊට පස්සේ ඔක S වලට අඩු වෙනවා. අන්තිමට මොකද කියන්නේ? සහභාගීත්වය තමයි වැදගත් කියන්නේ. එහෙම වෙන්න බෑ. අරමුණක් තියෙනවා ඒක අනිවාර්යෙන් තියෙනවා. දැන් මගේ නම් එහෙම තිබුණේ නැහැ. ඒ ලෙවල් පටන් ගත්තම හිතුවා අනිවාර්යෙන් කැම්පස් යනවා කියලා. ඒ වගේම ගියා. වෙනස් වුණේ නැහැ කොයිම තැනකවත්. මානසික වැටුච්ච වෙලාවල් තිබ්බා. හැබැයි හැම වෙලාවෙම නැකිටලා අපව ගියා. හරිද? එහෙනම් අරමුණ වෙනස් කරන්න එපා. වැටෙන වෙලාවල් වල අරමුණ වෙනස් කරන්න එපා. ඒක එහෙම තියාගන්න. උපක්‍රමශීලී වැඩ කරන්න. අර වගේ හොඳ සිතුවිල්ලක් හිතේ තියෙන්න ඕනේ. තමන් මේ ගහන ගේම මුළු පවුල පිටින්ම ගොඩ යන්න ගහන්නේ.